ඉතින් දැන් මම මෙතන මේ කියන්න ගත්තේ උන අපි හිතමු කෙනෙක්ගේ ළඟ තියෙන අඩුපාඩුවක්. මං කියවනේ ඒ අඩුපාඩුවක් තියෙනවා නම් අපි ඒ අඩුපාඩුව තියෙන කෙනාටයි ඒ අඩුපාඩුව කියලා දෙන්න ඕන කියලා. හැබැයි මෙතන තේරුම් කරගන්න ඕන අඩුපාඩුවක් හදාගන්න පුළුවන් කෙනෙකුට තමයි මේක කියන්න ඕන. එතකොට මේ අඩුපාඩුව හදාගන්න පුළුවන්ද කියලා බලලා ඒ අඩුපාඩුව පෙන්වල දෙන ආකාරයක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා මජ්ක්‍ධිම නිකායේ කින්ති කියලා සූත්‍රයක. මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ තියෙනවා කින්ති කියලා සූත්‍රය. ආන්ගේ සූත්‍රයේ මෙන්න මේ දේශනාව භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා. හැබැයි මේ කාරණාව කියන්න කලින් තව එකක් කියලා දෙන්න ඕන. ඔය අංගුත්තර නිකායේ තියෙනවා පින්වතුනි චෝදකෝ කියලා සූත්‍රය. ඒ සූත්‍රෙත් හරි වටිනවා පංචක නිපාතයේ තියෙන චෝදකෝ කියලා සූත්‍රය. කෙනෙකුට චෝදනාවක් කරනකොට පිළිටන්න ඕන කාරණා පහක් තියෙනවා. එක කාරණාවක් තමයි කෙනෙකුගේ ළඟ වරදක් තියෙනවා නම් ඒ වරද පෙන්වල දෙන්න ඕන පින්වතුනි ඒ වරද හදාගන්න චේතනාවේ. දැන් අපිට පින්වතුනි කෙනෙකුට බනින්න ඕනේ කියලා අපිට දොස් නගල වැඩක් නැහැ. හැබැයි අපි කෙනෙකුට යමක් කියලා දෙන්න ඕන ඒ මිනිසයා හදාගන්නව නම් විතරයි. වරදින් නැගිටිනව නම් විතරක් කියලා දෙන්න. ඊළඟට පින්වතුනි දෙවෙනි කාරණාව තමයි කාලය කියන්න ඕන. සුදුසු කාලය කියන්න ඕන. දැන් සමහර අය ඉන්නවා අවවාදයක් දෙනකොට පිරිසක් ඉන්න තැනක අවවාදයක් දෙනවට කැමති නෑ. හැබැයි අපේ සමාජ සමහර අය ඉන්නවනේ. කෙනෙකුට අවවාද කරන මුවාවෙන් තමන් ඉස්මතු වෙන්න බලනවා. ඒකත් පින්වතුනි කෙලෙස් ධර්මයක්. කෙනෙකුට ප්‍රසිද්ධියේ බැනලා තමන් ඉස්මතු වෙන්න බලනවා. තිබානුක මිනිස්සු පින්වතුනි පව් වලින් කොච්චර සතුටු වෙනවද? ඒ කියන්නේ මේ සසර මෙච්චර භයානක වෙන්නේ. හැබැයි මෙතන කියනවා භාග්‍යතුන් වහන්සේ මොකද්ද? කාලයට අනුව කියලා දෙන්න ඕන. සුදුසු කාලය කියලා දෙන්න ඕන. හැබැයි සමහර අය ඉන්නවා ඒ අයට පින්වතුනි පිරිසක් ඉදිරියම තමයි කියන්න ඕන. ඉතින් ඒව නුවණින් බලන්න ඕන. මේ කෙනෙකුට අවවාද කරන එක දැලිපියෙන් කිරි කනවා වගේ වැඩක්. පරිස්සමින් කරන්න ඕන. පොඩ්ඩක් හරි වැරදුනොත් Tamanටම තමයි අනුතරක් වෙන්නේ. ඒතර කාලයට අනුව කියන්න සුදුසු කාලය කියන්න ඕන. දැන් සමහර අය ඉන්නවා මේ එයා ඉන්න තත්ත්වය අනුව එයාට අවවාදයක් දුන්නට පිළිගන්නේ නැහැ. ඒ නිසා එයාගේ තත්ත්වය නැති වෙච්ච දවසක තමයි ඒක කියන්න ඕන. අපි තුමු පරිවාර සම්පත්තියක් තියෙනවා. ගොඩාක් ධනිය තියෙනවා. හොඳ උසස් රැකියාවක් කරනවා. ඉතින් ඒ වගේ අවස්ථාවකදී වරදක් කරද්දී පෙන්වල දුන්නට වැඩක් නැහැ. හැබැයි ඔය කියන දේවල් නැති වෙච්ච කාලෙක හරියට අර අත්තට දෙක කපා දාපු වගේ කාලෙක අනේ කාලෙට අවවාදයක් දුන්නම පිළිගන්නවා. අනික තමයි සුදුසු කාලය කියලා කියන්නේ. අනික කාරණාව තමයි පින්වතුනි වැදගත්ම දේ. රළු වචනෙන් කියන්න හොඳ නෑ, මෘදු වචනෙන් කියන්න ඕන. රළු වචනෙන් කියන්න හොඳ නෑ. මෘදු වචනේ කතා කරන්න ඕන. ඊළඟ කාරණාව තමයි පින්වතුනි මෛත්‍රියෙන් කියන්න ඕන. ඒ කියන්නේ අපිට තියෙන්න ඕන අදහසක් මේ පුද්ගලයාට මම මේ දේ කියන්නේ මේ පුද්ගලයාගේම යහපත පිණිස. දැන් අපේ සමාජයේ ප්‍රකට කතාවක් තියෙනවනේ මේ ඇත්ත වුණත් කියන්න බය වෙන්න එපා කියලා. ඒක හරි. ඇත්ත කතා කරන්න ඕන. හැබැයි මතක තියාගන්න ඇත්ත වුණත් කියන්න ඕන සුදුසු වෙලාවක් තියෙනවා. ඇත්තක් තමයි. හැබැයි ඇත්ත හැම වෙලෙම කියන්න හොඳ නෑ. හැබැයි ඒකෙන් කියන්නේ නෑ ඇත්ත වෙනුවට බොරු කියන්න කියලා. Tamanට කතා කරන්න ඕන නම් කතා කරනවා.
ඒ කතාව කරන්න අවශ්‍ය නැත්තම් කතා නොකර නිහඬ වෙලා ඉන්නවා. මොකද කතා නොකරන එක පාපයක් නෙවෙයිනේ. කතා නොකර කෙනෙක් ඉන්නවා නම් ඒක පාපයක් නෙමෙයි. දැන් කෙනෙක් ප්‍රශ්නයක් අහපු වෙලාවට උත්තරයක් නොදී ඉන්නවා නම් ඒක පාපයක් නෙමෙයි. පාපේ වෙන්නේ මොකද්ද? බොරු කිව්වොත්. එතකොට පාපයක්. ඒ නිසා ප්‍රශ්නයක් අහපු වෙලාවට උත්තරයක් දෙන්න ඕනමයි කියලා නීතියක් නැහැ. එහෙම ධර්මතාවයක් නැහැ. නිහඬ වෙලා ඉන්න පුළුවන්. බොරුවක් කියන්නේ වෙනවට. හැබැයි කියන්න ඕන දේ කියනකොට මේ කාරණා ටික පිළිපදින්න ඕන. මොකද අර්ථයක් ඇතුව කියන්න ඕන. ඒ කියන්නේ දැන් වෙච්ච දෙයක් සත්‍යම තමයි කියන්න ඕන. අසත්‍ය නෙමෙයි. ඌ දෙයක්ම තමයි කියන්න ඕන. නොවුණු දෙයක් නෙමෙයි. සත්‍ය කතා කරන්න ඕන. ඊළඟට රළු වචන කියන්න බෑ. මෘදු වචන කියන්න ඕන. කාලයට අනුව කියන්න ඕන. අකාලේ කියන්න එපා. හොඳ කාලය බලලා කියන්න. ඊළඟට මෛත්‍රියෙන් කියන්න. මෙන්න මේ විදියට පින්වතුනි කෙනෙකුට අවවාදයක් දෙනකොට මෙන්න මේ කාරණා පහ මත පිහිටලා ඒ කෙනාට අවවාද කරන්න. ඒක අංගුත්තර නිකායේ ওই චෝදකෝ කියන සූත්‍රයක තියෙන්නේ. නමුත් මම මෙතන මේ ගත්තු කාරණාව මජ්ක්‍ධිම නිකායේ උපරිපන්නාසකේ කින්ති කියන සූත්‍රයේ තියෙන්නේ ඒ කාරණාව. එතන තියෙනවා පින්වතුනි මෙන්න මෙහෙම. දැන් ඔන්න අපි හිතමු කෙනෙක් වරදක් කරනවා. එතකොට මේ වරද කරන කෙනාට අපි ඒ වරදින් මුදවන චේතනාවෙන් තමයි අපි අවවාද කරන්න ඕන. අපේ ළඟ තියෙන අදහස මොකද්ද? මේ කෙනා මේ කරගන්නේ ලොකු පවක්, ලොකු අකුසලයක්. එයාව අකුසලයෙන් මුදවන චේතනාවෙන් තමයි මම මෙයාට මේක කියන්නේ. ඒ කරුණාව තමන්ගේ ළඟ තියෙන්න ඕන. හැබැයි කෙනෙකුට අවවාද කරන මුවාවෙන් තමන් ජීවිතයේ දේවල් හොයන්න යන්න එපා. තමන් ජීවිතේ වටිනාකම් හදාගන්න යන්න එපා. මොකද අපරාධේ කරන පිනවත් තමන්ට බලපාන්නේ නැහැ. පිනක් කරගන්න ගිහලා ලොකු පවක් තමයි කරගන්නේ. කෙනෙකුට අවවාදයක් කරනකොට අපේ තියෙන අදහස මොකද්ද? ඒ කෙනාව අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න. අන්න එහෙම මෙතන කියනවා අවස්ථා පහ. ඔන්න පළවෙනි එක තමයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා තේසංචවෝ භික්කවේ සමග්ගානං සම්මෝදමානානං අවිවදමානානං සික්ඛතං සියා අඤ්‍යතරස්ස භික්ඛුනෝ ආපත්තියා සියා වීතික්කමෝ. මෙතන කියනවා නුබලා භික්ෂූනි සමගිව සතුටු වෙමින් විවාද නොකරමින් හික්මීමෙන් ඉඳෙද්දි මේ කල්යාණ මිත්‍රෝ පිරිසක් එකට ඉන්නකොට ඔන එක්තරා භික්ෂුවකගේ අතින් ආපත්ති සියා. ඒ කියන්නේ යම් කිසි ඇවතකට ලක් වෙනවා. යම් වරදක් වෙනවා. ඉතින් ඒ වගේ ආපත්තියක් වුණොත්, ඒ කියන්නේ සිල්පදයක් කැඩුනොත්, වරදක් වුණොත් ඒ භික්ෂුවට මෙතන කියන විශේෂ කාරණාවක් తත්‍ර භික්ඛවේ න චෝදනාය තරිතබ්බා. මේ අවවාද කරන්න ඉක්මන් වෙන්න එපා. වරදක් කරපු ගමම්ම අවවාදයක් කරන්න හදිස්සි වෙන්න එපා. දැක්ක ගමම්ම ගිහිල්ලා බනින්න හදිස්සි වෙන්න එපා. අනේක වැදගත්. සමහරලාවට අපි කෙනෙක් වරදක් කරද්දී ඒ දැක්ක ගමම්ම ගිහිල්ලා කියනවනේ. එහෙම කරන්න එපා. කියනවා මෙතන මොකද්ද? පුද්ගලෝ උපපරික්කතබ්බෝ. පුද්ගලයාව පරීක්ෂා කරන්න ඕන. ඒ වරද කරපු කෙනාව මුලින්ම කරන්න ඕන පරීක්ෂා කරන්න ඕන. කොහොමද පරීක්ෂා කරන්න ඕන? මෙන්න මේ කරුණු ටිකෙන්. මොකද්ද? ඉති මයිහංච අවිහෙසා භවිස්සති.
එයාට අවවාද කරන එක මට වෙහෙසක්ද කියලා බලනවා. මෙන්න මේ වචන ටික මතක තියාගන්න. මේ වචන ටිකම තමයි මේ කාරණා පහටම අදාළ වෙන්නේ. පළවෙනි එක තමයි ඉති මයිහංච අවිහෙසා. එයාට අවවාද කරන එක මට වෙහෙසක්ද කියලා බලන්න ඕනේ. දැන් සමහර ලාවට අපිට වඩා ගුණ යහපත්, ඒ කියන්නේ ගරු කටයුතු උසස් කෙනෙකුට අපිට වඩා වැඩිහිටි කෙනෙකුට අවවාදයක් කරන්න ගියාම ටිකක් පරිස්සම් වෙන්න ඕන. සැලකිලිමත් වෙන්න ඕන. ඒකයි මෙතන කියන්නේ ඒ කෙනාට අවවාදයක් කරන එක මට වෙහෙසක්ද කියලා බලන්න ඕන. පරස්සච පුද්ගලස්ස අනුපඝාතෝ. මේ අනිත් පුද්ගලයාටත් කරදරයක් නැත්තම්, තමන්ටත් වෙහෙසක් නැත්තම්, අනිත් පුද්ගලයාටත් කරදරයක් නැත්තම්, වෙහෙසක් නැත්තම්, පරෝහි පුද්ගලෝ අක්ඛෝදනෝ. ඒ පුද්ගලයා, ඒ අනිත් පුද්ගලයා, චෝදනා කරන පුද්ගලයා අක්ඛෝදනෝ, ක්‍රෝධ කරන්නේ නැති කෙනෙක් නම්, ඒ කියන්නේ එකපාරටම කේන්ති ගන්නේ නැති කෙනෙක් නම්, අනුපනාහි. දැන් ක්‍රෝධ කරන එකට වඩා භයානකයි බද්ධ වෛරය බඳින එක. අනුපනාහි කියන්නේ එකයි. උපනාහි කියන්නේ බද්ධ වෛරයක් ඇති කරගන්නේ. මේ උපනාහි කියන්නේ බද්ධ වෛරයක් ඇති කරගන්නවා. අනුපනාහි කියලා කියන්නේ බද්ධ වෛරයක් ඇති කරගන්නේ නැහැ. අක්ඛෝදනෝ. දැන් සමහර අය ඉන්නවා අවවාදයක් දුන්නු ගමන් කේන්ති ගිහිලා අපිට බයිනවා. එවැනි අයට අවවාද කරාට වැඩක් නැහැ. දැන් අර කෝකාලික හාමුදුරන්ට උනේ ඒකනේ. කෝකාලික හාමුදුරුවන්ට වරදක් පෙන්වන්න ගියාම කෝකාලික හාමුදුරුවෝ කරේ වරද පෙන්වන් වෙන අයගේ වැරදි පෙන්නනවා. මට අවවාද කරන්න එපා. එහෙම කියනවා. දැන් මෙතන මේ විශේෂ කාරණාවක් තේරුම් කරගන්න ඕන. ඇත්තටම පින්වතුනි, කෙනෙකුට අවවාද කරන එක හරි බරක්. අපි පින්වතුන් බලන්නකෝ ඒක බරක් නෙවෙයිද කියලා. දැන් කවුරු හරි කෙනෙක් තමන්ගේ වරදක් පෙන්වලා දෙන වෙලාවට ඒක තමන්ට කොච්චර අමාරුයිද කියලා බලන්නකෝ දරා ගන්න. ඒක හරි බරක් තමන්ට. ඒක හරි අමාරුයි තමන්ට දරා ගන්න. ඉතින් ඕක පින්වතුනි හරි ලස්සන ජාතක කතාවක තියෙනවා. අර ගන්ධාර කියලා ජාතකයක, ඒ ජාතක කතාවේ තියෙන්නේ මෙහිමයි. අපේ බෝසතාණන් වහන්සේ තමයි ගන්ධාර රජුරෝ කියන්නේ. මේ ඔය ගන්ධාර රජතුමා එක්ක හිටියා වේදේහි කියලා රටක විදේහි කියලා රජ කෙනෙක්. මේ විදේහ රජතුමා ගන්ධාර රජතුමාට හරියට ගරු කරා. බොහෝම මිත්‍රභාවයෙන් ඇසුරු කරා. කොච්චර මිත්‍රයිද කියලා කියන්නේ, කොච්චර ගරු කරාද කියලා කියන්නේ, ඔය ගන්ධාර රජතුමාට ගිහි ජීවිතය ගැන කලකිරිලා මහාන වුණා. විදේහ රජතුමා ගන්ධාර රජතුමාට කොච්චර ගරු කරාද කියලා කියනවා නම්, විදේහ රජතුමා රාජ්‍ය කරපු රාජ්‍ය කොච්චර විශාලද කියනවනේ, ලංකාව වගේ විශාල රාජ්‍යයක්, රටක්. යුදුන් 300ක් විශාලයි. ඒ රටේ තිබිලා තියෙනවා රත්තරන් ගබඩා 16000ක්, රිදී ගබඩා 16000ක්, මැණික් ගබඩා 16000ක්, වස්ත්‍ර ගබඩා 16000ක්, ඔය වගේ හැම දෙයකින්ම ගබඩාවල් තිබිලා තියෙනවා. මෙන්න මේ සියලුම සම්පත් පුරෝපු රාජ්‍ය අඹුදරුවොත් එක අතහැරලා ගන්ධාර තාපසතුමාගේ ඉන්න ආරාමයට ගිහිල්ලා මහාන වුණා. කවුද? විදේහ රජතුමා. දැන් මේ විදේහ රජතුමා රාජ්‍ය කර තාපස ආරාමේ දැන් ඉන්නවා. ගන්ධාර තාපසතුමාත් එක්ක පිණ්ඩපාතෙන් තමයි ආහාර ගන්නෙ. දවසක් පිණ්ඩපාතේ කරගෙන එනකොට උන්වහන්සේලාට එදා ලැබිච්ච ආහාරයට ලුණු මදි. ඉතින් විදේහ තාපසතුමා මේ වෙලාවේදී ලුණු ටිකක් ගෙනල්ලා ගන්ධාර තාපසතුමාට දුන්නා. ස්වාමීනි, අද දාන්නෙට ලුණු මදිනේ, මේක ගන්න. ගන්ධාර තාපසතුමා අහනවා, ඈ මිත්‍රය, අද අපේ දාන්නෙට ලුණු ලැබුණේ නෑනේ, කොහෙන්ද මේ ලුණු කිව්වා.
එතකොට විදිහේ තාපසතුමා කියන ස්වාමීනි අද නම් ලැබුණේ. නමුත් කලින් දවසක ටිකක් නැහැමින් ලුණු ලැබුණා දානෙකට. ඒ වැඩිපුර ලැබිච්ච ටිකක් මං ඉතුරු කරගත්තා මේ වගේ මදි වෙච්ච දවසක ගන්න කියලා. දැන් බැලු බැලමට හොඳක් වගේනේ පේන්නේ. ප්‍රශංසා කරන්න ඕන කාරණාවක් වගේනේ පේන්නේ. නමුත් ඒක වරදක්. ඒ වරද ගන්ධාර තාපසතුමා පෙන්වලා දෙනවා. යොදුන් 300ක් විශාල අර වගේ සම්පත් පුරෝපු රාජ්‍යයක් අතහැරලා ඇවිල්ලා දැන් තමන් ආයෙමත් ලුණු කැටේ ඉඳලා එකතු කරන්න දහන්න කියලා අහනවා. දැන් තමන් ලුණු කැටේ ඉඳලා එකතු කරන්නද හදන්නේ කියලා අහනවා. බලන්නකො කොච්චර අමාරු අවවාදයක්ද දුන්නේ. නමුත් මට මේ කියන්න ඕන කම තියෙන්නේ මොකක්ද දන්නවද? ඒක අහපු විදිහේ තාපසතුමා ගන්ධාර තාපසතුමාට මොකක්ද දන්නවද කිව්වේ? මේ ස්වාමීනි ඔබ වහන්සේ මගේ වැරදි හොයන්නේ නැත ඔබ වහන්සේගේ වැරදි ටික හදාගන්න කිව්වා. ඒතර බලන්න පින්වතුනි යොදුන් 300ක් විශාල රටක් අඹදරුවොත් එක්ක අතහැරලා ඉන්න තරම් බරක් වුණේ නෑ විදිහේ තාපසතුමාට. ඒ තරම් ගෞරවයක් ගන්ධාර තාපසතුමාට තිබුණා. කියන්නේ ගන්ධාර තාපසතුමා ඉදිරියේ යොදුන් 300ක් විශාල. ඒ කියන්නේ ලංකාව වගේ රටක් බරක් වුණේ නේ අත්හරින්න. බොහොම ලේසියෙම අත්හැරියා. හැබැයි එච්චර විශාල රටක් අත්හරින්න පුළුවන් වුණත් විදේ තාපසතුමාට අර දුන්නු අවවාදයක් හරින්න බැරි වුණා. එතකොට ඒකෙන් තේරෙනව නේද කෙනෙක් Tamanට අවවාදයක් දෙන එක කොච්චර අමාරුයිද දරා ගන්න. Tamanට වරදක් පෙන්වලා දෙන එක කොච්චර අමාරුයිද දරා ගන්න. ඒකේ මම කියන්නේ වරදක් පෙන්වලා දෙන්න කලින් හුඟක් හිතන්න ඕන. කල්පනා කරන්න ඕන. දැන් මෙතන කියන්නේ ඒකයි බලන්න Tamanට වෙහෙසක් නැද්ද? ඒ අහන කෙනාටත් වෙහෙසක් නැද්ද? ඒ කෙනා ක්‍රෝධ කරනවද? ඒ කියන්නේ වරද පෙන්වලා දෙන ගමන් Tamanටත් චෝදනා කරන කෙනෙක්ද? ඊළඟට තවත් සමහර අය ඉන්නවා ඉවිලි බනින්නේ. හැබැයි හිතේ තියාගෙන ඉඳලා කවදර දවසක පලි ගන්නවා නිහඬව. ඒකට කියනවා උපනාහි. හැබැයි අනුපනාහි කියලා කියන්නේ එහෙම වෛර බඳින් නැති කෙනෙක්ද කියලා බලන්න ඕන. පලිගන් නැති කෙනෙක්ද කියලා බලන්න ඕන. අපේ ධර්මයේ මේවට පිංගුතුනි ගොඩාක් ජාතක කතා තියෙනවා. මම මේ මෙතනට එකතු කරගන්නේ අපේ මේ දේශනාව ටිකක් දික් වෙන නිසා. අපි මේ දේශනාවට අමතර කරුණක් නේ මම මේ කියන්නේ. නැත්තම් හරියට මේවට කතා තියෙනවා ධර්මයේ ඔය වෛර බැඳගෙන පලිගත්තු අය එහෙම. ඒක බලන්න ඕනේ එහෙම නැති කෙනෙක්ද? දැන් ඔය අපේ තිලමුට්ටි ජාතකේ හොඳම උදාහරණෙනේ. ආචාර්යතුමා අවවාද කරාම ශිෂ්‍යයට තල කෑවා කියලා ඉතින් හිතේ තියාගෙන ඉඳලා රජ වුණාම පලිගත්තනේ. ආන් ඒ වගේ බලන්න ඕන අවවාද කරද්දී ඔහු මේක හිතේ තියාගෙන පලිගන්න කෙනෙක්ද? ඒව තියෙනවනම් කියන්න එපා කියලා කියන්නේ. ඊළඟට මේ අදල්ල දිට්ටි. මෙන්න මේක හරිම වැදගත් කතාවක්. කොටසක්. අදල්ල දිට්ටි කියලා කියන්නේ දැන් දල්ල දිට්ටි කියලා කියන්නේ මේක අනිත් පැත්ත. ඒ කියන්නේ දැන් කෙනෙකුට අවවාදයක් දෙනකොට එයා ඒ වරද හදාගන්නේ. ඒ කියන්නේ බැසගෙනම ඉන්නවා. දැන් බලන්න සමහර අයට අවවාද කරාම ඒ සමහරු මේ තමන්ගේ වරද පිළිගන්නේ නැහැ. විවිධ හේතු කියනවා. ඒක සාධාරණීකරණය කරනවා. මම මේ දේ නිසා තමයි මේක කළේ. මේ දේ නිසා තමයි මම මේක කරන්න කිය ඒ වරද සාධාරණීකරණය කරනවා. ඒකට කියන දල්ල දිට්ටි. ඒ කියන්නේ තමන්ගේ දෘෂ්ටියට බැසගෙන ඉන්නේ. මේකට උපමාවක් කියලා තියෙනවා අට කතාවේ, කිඳි සූත්‍ර අට කතාවේ හරියට මේ කිඹුලෙකුට අහුවෙච්ච ගොදුරක් වගේ කියලා. හිතන්නකෝ පින්වතුනි කිඹුලෙකුට ගොදුරක් අහුනොත් ඒ කිඹුලේ අත්හරිනවද? අත්හරින්නේ නැහැ. සාමාන්‍යයෙන් කිඹුල කෑලි වලට කැපුවත් අත්හරින්නේ නැහැ කියලා තියෙන්නේ. ඒ කියන්නේ මුව ඔය මං අහලා තියෙනවා මුව ලොක් වෙනවා කියලා. ගොදුරක් ගත්තම. සමහර අයගේ ගත්තු දෘෂ්ටිනුත් ඒ වගේ.
සමහර අය පිංගුතුනි ජීවිතේ වරදින් විනාශ වෙලා ගියත් වරද හදාගන්නේ නෑනේ. ඒකෙම බැසගෙන ඉන්නවා. අඩුමතරමේ මේ මිනිස්සු කියන කතාව ඇත්තද කියලාවත් හිතන්නේ නෑ. ඒතර එහෙම අයටත් අවවාද කරන්න එපා. මෙතන කියන්නේ නමුත් අදහල්ල දිට්ටි. මේ වරදක් පෙන්නපු ගමන් එකට එක කියන්නේ නිදහසට කරුණු කියන්නේ නෑ. ඒ කියපු ගමන් මේක හදා ගන්නවා. මනාකොට හදා ගන්නවා. ඉතින් මෙතන භාග්‍යවතුන් වහන්සේ කියනවා අන්නේ කෙනාට අකුසලයෙන් මුදවලා කුසලී පිහිටුවන කියන අර්ථයෙන් ඒ කෙනාට අවවාද කරන්න කියලා තිනවා. අන්නේ පුද්ගලයාට අවවාද කරන එක ලේසි. දැන් මේ වචන ටික මම කොහොම මතක තියාගන්න. තමන්ට වෙහෙසක් නැහැ, අනිත් කෙනාටත් වෙහෙසක් නැහැ. ඒ කෙනාට කේන්ති යන්නේ නැහැ. ඒ කෙනා වෛර කරන්නේ නැහැ. ඒ කෙනා ඒ දෙන අවවාදයට බැසගෙන ඉන්නේ නැහැ. ඒ කියන්නේ තමන්ගේ වරද බැසගෙන නැහැ. කියපු ගමන් වරද හදා ගන්නවා. අන්නේ කෙනාට අවවාද කරන. ඉතින් ඇත්තට මේ පළවෙනි පුද්ගලයාට අවවාද කරන එක හරිම ලේසි. ඇත්තටම මෙතන අනිත් පැත්තේ කාරණාව තමයි අපිත් මේ පළවෙනි පුද්ගලයාගේ ගණයට වැටෙනවනම් මං හිතන භාග්‍යතුන් වහන්සේලා පවා සතුටු වෙන කෙනා තමයි ඒ කෙනා කියලා. දෙවෙනි කෙනා තමයි පින්වතුනි ඔන්න තමන්ට වෙහෙසක් නැහැ. මම මේ පාලි වචන ටික කියන්නේ මොකද මුල් ටිකම තමයි තියෙන්නේ. තමන්ට වෙහෙසක් නැහැ. දෙවෙනි පුද්ගලයා කියන්නේ තමන්ට වෙහෙසක් නැහැ. හැබැයි අනිත් කෙනා ක්‍රෝධ කරනවා. හැබැයි බද්ධ වෛරයත් ඇති කරගන්නවා. ඒ පුද්ගලයාගේ ස්වභාවය තමයි කියන එකට එක කියනවා. සමහර ලාවට වෛරයත් ඇති කරගන්නවා. හැබැයි යාගේ තව ගුණයක් තියෙනවා. එයාගේ වරදි බැසගෙන ඉන්නේ නෑ. එයාගේ වරදි බැසගෙන ඉන්නේ නෑ. මේ අදල්ල දිට්ටි සුප්පටි නිස්සග්ගී. ඒ කියන්නේ දැන් එකට එක කිව්වත් මොනවා කළත් කියපු ගමන් වරද හදා ගන්නවා. දැන් එහෙම වුණත් පින්වතුනි කමක් නැහැනේ. මොකද වරද හදා ගන්නවනේ. එතකොට ඒ කෙනාට අකුසලයේ මුදවලා කුසලයේ පිහිටුවන අර්ථයෙන් වරද පෙන්වල දෙන්න පුළුවන්. ඒක දෙවෙනි පුද්ගලයාට අවවාද කරන්න පුළුවන්. දෙවෙනි පුද්ගලයාගේ ළඟ තියෙන අඩුපාඩු මොකද්ද? එයාට තරහ යනවා. සමහර ලාවට ඒක මතක තියාගෙන ඉඳලා තමන්ගෙන් පරිගන්නත් පුළුවන්. නමුත් ඒ පුද්ගලයා වරද හදා ගන්නවා. ආන් ඒ කෙනාට අවවාද කරන්න කියලා තියෙනවා. තුන්වෙනි පුද්ගලයා තමයි තමන්ට වෙහෙසක්. දැන් අර පළවෙනි දෙන්නටම අවවාද කරද්දී තමන්ට වෙහෙසක් නැහැ. නමුත් මේ තුන්වෙනි අවස්ථාවේ තියෙනවා මයිහංකෝ විහෙසා. මට වෙහෙසයි. අවවාද කරන එක. මොකද අනිත් පුද්ගලයා අක්කෝදනෝ තරහ ගන්නේ නැහැ. අනුපනාහි එයා මේ වෛර කරන්නේ නැහැ. ඒ කියන්නේ මතක තියාගෙන පස්සේ පරිගන්නේ. නමුත් එයාගේ තියෙන අඩුපාඩු මොකක්ද දන්නවද? තුන්වෙනි පුද්ගලයා දල්ල දිට්ටි දුප්පටි නිස්සග්ගී. මේ පුද්ගලයාගේ ළඟ තියෙන අඩුපාඩුව තමයි ඒ කෙනාගේ අර තියෙන අඩුපාඩුව සාමාන්‍යයෙන් හදාගන්න හරිම අමාරුයි. කරුණ හුඟා කියලා දෙන්න වෙනවා. මොකද යා ඒ ඉන්න මතය වෙනස් කරගන්නෙම නැහැ. දැන් අර පළවෙනි දෙන්න මෙහෙම නැහනේ. පළවෙනි දෙන්නම මේ ළඟ තියෙන විශේෂ ලක්ෂණයක් තමයි ඒ අය තමන්ගේ ඉන්න මතය බැසගෙන නැහැ. ඒ මතයෙන් මිදිලා ඉන්නේ. ඒ නිසා ලේසි අවවාද කරන්න. කියපු ගමන්ම වරද හදා ගන්නවා. හැබැයි මේ තුන්වෙනි කෙනාගේ ළඟ තියෙන ගතිය තමයි ස්වභාවය තමයි ඒ අය තමන් ඉන්න මතින් ගොඩ ගන්න හරි අමාරුයි. ඒක සමහර ධර්ම කරුණොත් එහෙමනේ. ඒ සමහර අයට ධර්ම කරුණු කියන්න ගියාම හරිම වෙහෙසයි. එක එක කරුණු කියනවා. කොහෙන්ද බුදුදහමේ තියෙනවද? කොහේ තියෙන දහමක්ද? හරි නිකන් මුළු ධර්මියම දන්නවා වගේ. සමහර ලාවට ඒ කියන කාරණාවට චෝදනා කරනවා. දැන්
උදාහරණයක් හැටියට කියනවා නම් අපි හිතමු මේ පරම්පරා ගණනාවක් තිස්සේ පැවතගෙන ආපු මතයක් තියෙනවා නම් හැබැයි මතය පරම්පරා ගණනාවක් ඉඳලා ආවා භාග්‍යවතුන් වහන්සේගේ ධර්මයට විරුද්ධ නම් හරිම අමාරුයි පින්වතුනි ඒකෙන් මුදවන්න. මොකද අර පරම්පරා ගණනාවක් ඒක කරගෙන ආපු දෙයක් නේ. නමුත් දැන් අර පළවෙනි දෙන්නා මේ බුදුරජාණන් වහන්සේ මෙන්න මෙහිම කියලා තියෙනවා කිව්ව ගමන් පිළිගන්නවා. ඒක ධර්මයේ තියෙනවද? එහෙනම් මම මෙච්චර කාලයක් මේ කරලා තියෙන්නේ වරදක් නේද කියලා වරදින් නිදහස් වෙනවා. හැබැයි මේ තුන්වෙනි පුද්ගලයාගේ ළඟ තියෙන අඩුපාඩු මොකද? තුන්වෙනි පුද්ගලයා එහෙම ලීසියෙන් හදන්න අමාරුයි. කරුණු හුඟා කියලා දෙන්න වෙනවා. කරුණු ගොඩාක් පැහැදිලි කරන්න වෙනවා. ඒකයි කියන්නේ මට වෙහිසයි කියලා. එහෙම මිනිස්සු හරියට ඉන්නවා අපේ සමාජයේ. ධර්ම කරුණු ගොඩාක් පෙන්වලා දෙන්න ඕනේ. දැන් සමහර අයට එහෙම නැහැ. එක කාරණාවයි දෙකයි කියන්න ඕන වරදින් නිදහස් වෙනවා. හැබැයි මේ ඇයට පින්වතුනි ගොඩක් කරුණු කියන්න ඕන. හුඟා කරුණු කාරණා පෙන්වලා දෙන්න වෙනවා. ඒ මතයන් වලින් නිදහස් කරන්න. ඒක මට වෙහිසයි කියලා කිව්වේ. හැබැයි කියනවා ඒ මනුස්සයාම අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න පුළුවන් නම් ඒත් අවවාද කරන්න කියලා කියනවා. තුන්වෙනි පුද්ගලයාත් අත්හරින්න එපා. කරුණු ගොඩාක් පෙන්වලා දීලා හරි කමක් නැහැ වරදින් හදන්න කියලා කියනවා. හතරවෙනි පුද්ගලයා වුණ බලන්න. හතරවෙනි පුද්ගලයාටත් කියනවා මෙතන අවවාද කරන එක අපහසුයි වෙහෙසයි. එයාටත් අවවාද කරන එක වෙහෙසයි. ඒ පුද්ගලයා මේ උපඝාතෝ දැන් කලින් අය අනුපඝාතෝනේ දැන් මෙයා උපඝාතෝ කියන්නේ මේ කේන්ති යනවා වෛර කරනවා කෝදනෝ මේ තරහ ගන්නවා ඊළඟට දල්ල දිට්ටි දුප්පටි නිසග්ගී දැන් මේ පුද්ගලයා දෘෂ්ටීන් වලින් බැසගෙන ඉන්නේ දෘෂ්ටි දැන් තමන් කරන දේ තමන් හරි කියලා හිතාගෙන තමයි කරන්නේ. කොච්චර වැරදි දෙයක් වුණා. හරි කියන තැනම තමයි ඉන්නේ. ඉතින් හිතලා බලන්නකෝ ඒ කෙනාට කොච්චර අමාරුයිද මේ අවවාදයක් දෙන එක. නමුත් භාග්‍යතුන් වහන්සේ කියනවා ඒ වුණත් එයාව අකුසලයෙන් මුදවලා කුසලයේ පිහිටවන්න පුළුවන් නම් ඒක කරන්න මොකද ඒ තමන්ගේ වෙහෙස අල්ප මාත්‍රයි. හැබැයි අනිකාව අකුසලයේ මුදවන එක බොහෝ ප්‍රයෝජනයක් තියෙනවා. අකුසලයෙන් මුදවන එක බොහෝ ප්‍රයෝජනයක් තියෙනවා බහුතරයි. ඒ නිසා මේ පුද්ගලයාට අනුකම්පා කරන්න කියලා කියනවා. දැන් මේ හතරවෙනි පුද්ගලයා. පස්වෙනි පුද්ගලයා තමයි කවුද? තමන්ට වෙහෙසයි. ඒ වගේම තමයි අනිත් කෙනාටත් වෙහෙසයි. යාටත් දැඩි කම්පනයක් තියෙනවා. ඒ වගේම තමයි ක්‍රෝධ කරනවා. ඒ වගේම තමයි වෛර කරනවා. අනිත් කාරණාව තමයි දැඩිව දෘෂ්ටිය ග්‍රහණය කරගෙන ඉන්නවා. ඒ කෙනාව පින්වතුනි ගොඩ ගන්නවා කියලා හිතන්නවත් බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඒ කෙනාට උපකරන උපකාරයේ කොච්චර හොඳ එකක් වුණා. ඒ කියන්නේ මේ මිනිසයා ඒ කරන වැරදි ටික නිසා කොයිතරම් දරුණු අපායකට ගියා. උත්සාහ කරන්න එපා කියන. මොකද හදන්නම බෑ. අවවාදයක් දෙන්නම බෑ. ඒ කියන්නේ මේ මිනිසයාව ඇත්තටම ගලව ගන්නත් අමාරුයි. ඉතින් මෙන්න මේ කාරණා ටික මං හිතනවා අපේ පින්වතුන්ට ප්‍රයෝජනවත්. කෙනෙකුට අවවාදයක් කරනකොට තමන් කොහොමද මේ අවවාදයේ හිත පිහිටුව ගන්නෙ? තමන් කොහොමද ඒ කෙනාට අවවාද කරන්නේ කියන කාරණාව තේරුම් කරගන්න. ඉතින් මම මේ කරුණ ටික එකතු කළේ අර වචනේ ගැන කරුණු කියපු නිසා. ඒතර ඒකෙන් තේරුම් කරගන්න පින්වතුනි අපි සාමාන්‍ය සමාජයේ ව්‍යවහාරයේ තියෙනවා මේ
ඇත්තක් වුණත් කියන්න ඕන. ඇත්තක් වුණත් කියන්න ඕන හැබැයි කියන්න සුදුසු නම් විතරයි. සුදුසු නම් විතරයි කියන්න ඕන. ඒ ඇත්ත කියන එකෙන් ප්‍රයෝජනයක් තියෙනවා නම් විතරක් කියන්න. ප්‍රයෝජනයක් නැත්තම් කියන්න එපා නොකිය ඉන්න. අන්න එහෙම පින්වතුනි කෙනෙකුට අවවාද කරන්න. හැබැයි මතක තියාගන්න අවවාද කරද්දි බොහෝම කරුණාවක් බොහෝම හොඳ කරුණාවක් මෛත්‍රියක් තියාගන්න. මම මේ අවවාද කරන්නේ අනේකාට යහපතක් කරන අර්ථයෙන්මයි. අනිකාව තලලා පෙළලා හිංසා කරන අදහසින් නෙවෙයි අනිකාට යහපතක් කරන අදහසින් අනිකාව අකුසලින් මුදවන අදහසින්මයි මම මේ අවවාදය කරන්නේ කියන මෙන්න මේ කරුණාව මෛත්‍රී තියාගෙන අවවාද කරන්න වරද පෙන්වල දෙන්න. හැබැයි පෙන්වල දෙන කාටද? රාගක්ඛයෝ නිබ්බානං